ඕ එහෙනම් දැම් බලමු අපි කොහොමද අද වීඩියෝ එකෙන් මම මේකේ සයින ප්‍රොසෙස් එකේ වැලිඩේෂන් පාට් එක ඒ ටික ඩිසයින් කරගෙන තියෙන්නේ කොහොමද කියලා අපි එහෙනම් අද කතා කරමු. එහෙනම් මුලින්ම අපි කලින් වීඩියෝ එකේ මේ ඩිසයින් පාට් එක ටික ගැන ඔක්කොම එක්ස්ප්ලেইন කරා රෙස්පොන්සිබිලිටි හදාගන්න ඒ ටික. ඉතින් මම දැන් අද බලමු අපි මාත් එක්ක කොහොමද මේ වැලිඩේෂන් පාට් එක මම කරගෙන තිබ්බේ කියලා. කලින් එකේ මතක ඇති ඔයගලන්ට අපි වැලිඩේෂන් පාට් එක කරගෙන තිබ්බ අපි කෝල් කරගෙන තිබ්බ අපි යන්නේ සයින් අප් ප්‍රොසෙස් එකට. හරි සයින් අප් ප්‍රොසෙස් එක තමයි මේ තියෙන්නේ. ඉතින් අපි අහම අපි බලමු මේ වැලිඩේෂන් පාට් එක මොන වගේද කියලා. මම සයිඩ් බයි සයිඩ් දාගන්න. සාමාන්‍ය විදිහට මම ඒවෙත් එක්ස්ප්ලেইন කළා. අපි මේකේ පෝස්ට් මෙතඩ් එක ඇජැක්ස් through පෝස්ට් මෙතඩ් එකෙන් data ටික පාස් කරන්න තියෙන්නේ. ඒ data පාස් කරගත්ත data ටික අපි PHP වල variables හැටියට variable වලින් අපි data ටික store කරගෙන තියෙනවා. ඉතින් ඒ store කරගත්ත data ටික අපි සමහර කියන්නේ validation process එක අපි process කරනවා. ඉතින් validation ටික ඉතින් අපි බලමු මේ validation ටික මොනවාද අපි කොහොමද මේක දාගෙන තියෙන validations කියලා. mainly අපි දාගෙන තියෙන validation එක තමයි empty validation එක. අපි ඔයාලට පේනවා ඇති මේකක්වත් empty තියන්න බෑ. empty තිබ්බොත් අපි මෙතන code එකකින් echo කරන්න කියනවා please enter your first name. તો දැන් මේ first name එකට තමයි අපි මේ if එක through අපි if එකක් through අපි add කරගෙන තියෙන if ඩොල first name එක කිව්වම අපි තියෙන්නේ එතකොට ඔක්කොම පාස් වෙලා යනවා id එක through අර input cell එක. ඒතකොට input cell එක empty නම් echo කරන්න please enter your first name. එතකොට ඔයාලට පේන ඇති ඒ same scenario අපි ඒක apply කරගෙන තියෙනවා last name එකට same scenario ඊළඟට අපි apply කරගෙන තියෙනවා email එකට same scenario ඊළඟට same scenario එකම ආයෙ අපි apply කරගෙන තියෙනවා password එකට ඊළඟට mobile එකට තේරෙනවා ඇති හැදලිව ඒ same scenario එකම අපි ලයික් කරගෙන තියෙනවා. ඉතින් අපි බලමු මේක කොහොමද ඇප්ලයි වෙන්නේ කියලා. ඉතින් සරලව ගත්ත ගමන් මේ ෆස්ට් නේම් එකේ මේ පිළිවෙලට වැලිඩේට් වෙගෙන ඉන්නේ. ඒතර ෆස්ට්ලි අපිට අහුවෙන ප්‍රශ්නේ තමයි ෆස්ට් නේම් එක. ඔයාලට පේනවා ඇති කෝඩ් එකේ වැලිඩේෂන් එක එතන එනවා. ඉතින් අපි ෆස්ට් නේම් එක දීලා බලමු ඊළඟට මොකක්ද එතන එන ප්‍රශ්නේ කියලා. මෙතන ඔයාලට පේනවා ඇති ඊළඟට අපි ෆස්ට් නේම් එකට දාගෙන තියෙන වැලිඩේෂන් එක තමයි first name එක string length එක 50 වෙන්න ඕනේ. ඒ කියන්නේ 50 වලට වඩා low වෙන්න ඕනේ. මෙතන low එක අපි use කරගෙන තියෙන equal දාගෙන ඒ කියන්නේ 49ක් තමයි තියෙන්න ඕනේ. උපරිම 49 තියෙන්න පුළුවන්. එතකොට ඊළඟ දාන්නේ එතකොට අපි මෙතන පොඩි ආතලයක් කරන් බලමු. ඒකල බලමු. 50ක් දැම්මා. 50කට පස්සේ ඒ වැලිඩේෂන් එකත් අපිට එනවා. first name must contain lower than 50 characters. දෙලට එකක් අඩු කරලා අපි sign up එක දීලා බලමු. හරි. ඊළඟට ඔයාලට පේනවා ඇති වැලිඩේෂන් එකක් ආවා. please enter your last name. සාමාන්‍ය අර කලින් කිව්ව විදිහට same scenario empty කියන එක තමයි වැලිඩේට් කරගෙන තියෙන්නේ. ඒතකොට මේක empty නේ. ඊළඟට එයා ඒක රික්වෙස්ට් කරලා තියෙනවා user එකෙන් ඒ data එක. අපි ඒ data එකට අපි ඊට පස්සේ විදිහටම දාගෙන තියෙනවා the last name must contain 50 characters. ඒක අර විදිහට පෙන්නන්න ඕනේ නැහැ. ඔයාලට තේරෙනවා. ඒතකොට ඒකත් maximum අපිට contain කරන්න පුළුවන් characters ප්‍රමාණය 49ක් හැටියට අපි කෝඩ් එකේ වැලිඩේට් කරගෙන තියෙනවා. ඊළඟට මේක අපි sign up process එකයි බටන් එක ක්ලික් කරපු ගමන් ඊළඟට එන එක තමයි validation එකක් අපිට එනවා කරන්න user එකෙන් ඉල්ලනවා ඔයා please enter your email. email එක දීලා නැහැ email එක දෙන්න. same scenario empty දෙකීට බලලා තියෙනවා. මම පැහැදිලිව පේනවා මෙතන අපි if එකක් use කරලා තියෙනවා. email empty නම් කෝ කරන්න please enter your email.
තොට ඒ විදියටම මෙතන මෙයා එකෝ කරලා තියෙනවා. ඊට පස්සේ ඒකට අදාළව අපි ඊමේල් එකට අපි තව දාගෙන තියෙනවා string length එක must be lower than 100 characters. must be lower than 100 characters කියවම characters තියෙන්න පුළුවන් 99යි. ඉතින් අපි මෙතනට අපි ඊමේල් එක දාගෙන බලමු. ඊමේල් එක දැම්මම පස්සේ අපිට ඊළඟට මොකද ප්‍රශ්න? please enter your password. same scenario empty ද කියලා අපි බලලා තියෙනවා. ඊට පස්සේ ඔන්න එතන password එකේ පොඩි scene එකක් තියෙනවා. අපි බලමු password එක මොකක්ද තියෙන්නේ කියලා. ස්ටින් මේකේ දාගෙන ලොකු validation එකක් පාට නැහැ මේකේ. string length එක අපි දාගෙන තියෙනවා මේ string length එක minimum 5යි. කියන්නේ අනිවාර්යෙන් 5ට වැඩියෙන් තියෙන්නේ. කියන එක තමයි මෙතන මෙන්ෂන් කරලා තියෙන්නේ. කියන්නේ 5ට අඩුවෙන් තියන්න බෑ. ඒක ඒ බලමු. mobile number එක ඉන්න 5යි තියෙන උදාහරණයක් අපි 4ක් දීලා බලමු. The password must contain 5 to 15 characters. ඔයාලට පේන ඇති මෙතන මේ validation part එක තියෙන. එතකොට 15 තමයි maximum තියෙන්නේ. 15 maximum කිව්වම ඒ කියන්නේ 15 වලට වඩා low than වෙන්නේ. ඒකට මෙතන හරින 5යි 15යි අතර තමයි password එකේ තියෙන පුළුවන් characters ගණිත එක අපි මෙතන දීලා බලන 1 2 3 නැත්නම් 8. ඊට පස්සේ එන එක තමයි please enter your mobile number. මෙයා රික්වෙස්ට් කරනවා ඔයාගේ මොබයිල් නම්බර් එක දෙන්න කියලා. මොබයිල් නම්බර් එකත් මෙතන දාලා තිනවා. මොකද ලංකාවේ හැටියට අනිවාර්ය නම්බර් එකට characters 10යි. ඒත් අපි මේකේ දාලා තිනවා මෙතන අපි අරන් තිනවා not equal to. string length එක not equal to 10 නම් කියන්නේ string length එක 10කට සමාන වෙන්නේ නැත්නම් mobile number must contain 10 digits කියලා අපි text එකක් අපි මේ message එකක් user අපි නිකුත් කරනවා. 1 2 3 4 5 6 7 8 9 9 දැම්මත් 10 11 කොන්නේ characters ඊළඟට ඔය දෙපේ නැති 11 දුන්නා ගමන් must contain 10 digits කියලා අපිට warning එකක් එනවා. warning එක මම ගොඩක් එක්ස්ප්ලේන් කරන්න මේක රෙඩ් මේකෙන් අපි design part එක අපි ඉකට දාගෙන තිබ්බ class එක. ඔක මේ ඉපැත්තට යද්දි ඊළඟට අපි මෙතනට නම්බර් එකක් දෙමුකෝ මොකක් හරි. last use කියලා තියෙනවා මොකක් හරි ගන්න නම්බර් එක දුන්නා. ඊළඟට ඊට පස්සේ අපි validation එකක් තියෙනවා. මොබයිල් එකට අපි දාගෙන තියෙන validation එකක් තියෙනවා මේ 007. ඒ දැන් ලංකාවේ තියෙන මොබයිල් කැටගරි ටික තියෙන සම providers login it provide the thing අපිට code එකක් තියෙනවා initial code එක 007 070 අන්න ඒ validation part එක අපි ළඟට මේක කරගෙන තියෙනවා. ඒක හිතන්නකෝ ඒ part එකට fix වෙන්නේ නැති එක සමාන වෙන්නේ නැති එකක් නම් අපි එතනදී කෝ කරගන්නවා invalid mobile number format කියලා. ඊළඟට අපි දීලා බලමු මෙතන ඊළඟට දෙන්න දෙයක් නැහැ. validation part එක එතන ඉවරයි. ඊළඟ validation part එක හැරියට තියන්නේ මෙතන මේ ඒක ඒ ටික validate නම් mail කියන එක select කරලා තියෙන ඒ photo select කරන නිසා ඊළඟට අපි මෙතන cover එක දීලා තියෙන select cover එක edit කරලා බලන්න මේකේ මෙහෙම එකක් තියනවාද බලන්න number of ඒ feature search cover එක run කරාන් පස්සේ database එකකින් අපි එන value එක rs එක variable එක assign කරන ඊට පස්සේ variable එක අපි බලනවා number of rows කීයක් තියෙනවද. එතකොට ඒ rows කීයක් තියෙනවද කියලා බලන හේතුව තමයි කලින් මේ user name එකෙන් email එකෙන් මේ email එකෙන් register වෙලා තියෙනවද කියලා එන්න කවුරු හරි user කෙනෙක්. එතකොට එන value number of rows කියන count එක 0 නම් 0 නොවේ නම් එලි echo කරනවා another user already exist use another email කියලා අපි ඉතින් මේක දීලා බලුවම වඩ පේනද මේ use already exist use another email since we have used that email in our previous input වඩ පේන ඇති අපි මේක use කරලා තියෙනවා කලින් එකෙත්. ඉතින් ඒ නිසා මෙතන අපිට validation එක part එකෙන් දෙනවා use already exist use another email. so ඒතන validation part එක තියෙන ඊළඟට අපි කෝ කරන්න ඊළඟ ඒ part එක ඇවිල්ලා user අපි input insert core එක through අපි database එකට ඇතුළත්
ඇතුළත් කළ මෙතනින් සක්සස් කියලා රෙස්පොන්ස් එකක් අපි පාස් කරනවා JavaScript process. කොට සයින process එකේ මෙයා රෙස්පොන්ස් එක සක්සස් කියලා ආව ගමන් registration successful කියන මේ message එකට අදාළ in HTML ටික classes change එක එතනදී වෙනවා. ඊට අදාළ නොවුනොත් අර D block එකේ අදාළ code ටික ටයිප් කරගෙන තියෙනවා. ඉතින් සාමාන්‍ය විදිහටම අද sign up process එකේ validation part එක මේ ටික අපි කතා කරා. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු ටික මොනවද තියෙන්නේ කියලා. එහෙනම් සාමාන්‍ය විදිහටම ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.